Hi guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ගොඩ දවසකින් තමයි අපි දෙන්න vlog එකක් ගේන්නේ. අද අපි යනවා පන්සල් ගිහින් පොඩ්ඩක් කිරි ඇවිදලා කරලා දන්සලකටත් ගිහින් එහෙනම් බලන් ඉන්න අපේ vlog එකේ මොනවද තියෙන්නේ කියලා. අපි දෙන්න ඊට පස්සේ පහනේ හඳුන් කුරුයි පත්තු කරලා බුදුන් වැඳලා පන්සලෙන් ආවා. මොකද පන්සලේ සෙනඟ වැඩි. මේ පන්සල ඉස්සරහම තොරණකුත් හදලා තිබ්බා. ඉතින් අපි දෙන්න ඒකත් බැලුවා. පාරායනෙම ලස්සන වෙසක් පුරු ජාතක කතා හැම ලස්සනට මේ හදලා තිබ්බා. ඉතින් මම ඒවල පොඩි වීඩියෝස් ටිකක් ගත්තා vlog එකට දාන්න නිසා. ඊට පස්සේ අපි දෙන්න ගියා වැලිසර නේවි කැම්ප් එකට. ඒකෙත් වෙසක් කලාපයක් තිබ්බා. අපි ඒක බලන්න තමයි ගියේ. දැන් අපි අතුරට යන ගමන් තමයි ඉන්නේ. මේක ඇතුලේ මා ලස්සන කූඩුවෙම හදලා තිබ්බා. භක්ති ගීත වැඩසටහන් තිබ්බා. කෝෆි දන්සයකුත් දුන්නා.
දැන් අපි ඇවිල්ලා ඉන්නේ රාගම මිල් ස්ටා එක ගාව. එතන බත් දන්සලක් දුන්නා. ඉතින් අපි දෙන්නත් මේ ඊට පස්සේ හිතුවා බඩගිනිත් හින්දා අපිට දන්සල් වලට යන්න හම්බුනේ නැහැ මොකද සෙනඟ හිමට. ඊට පස්සේ අපි දෙන්න හිතුවා මේ ඉඳලම යනවා කියලා. ඊට පස්සේ අපි දෙන්නම් පොලිමේ ගියා. පැයක් විතර කොහම හරි පොලිමේත් හිටියා. ඉඳලා අපි දෙන්න මේ බත්තරන් ඇතුළේ නම් වීඩියෝ ගන්න බැරුව ගියා. කොහම හරි අපි ඉඳලා එද්දි වැස්සා හොඳටම. ඊට පස්සේ අපි එහෙම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කෑව බත් එක ඇත්තට මාරම රසයි. ගෙදර තිබ්බා. අපිට ඇති වෙන්න බෙදලා දුන්නා. එහෙනම් අදට අපේ vlog එක ඉවර කරනවා. අලුත් vlog එකකින් හම්බෙමු ආයේ. අපේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න.